සුබ දවසක් හැමෝටම. අද මම ෂෝට් එකක් මහගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම මෙතන විස්කෝස් මැටීරියල් එකෙන් යාරයක් සහ මේ පේන ඉතිරි බඩු ටික අරගෙන තියෙනවා. මම මුලින්ම මේක කොලයක තමයි ඇඳගන්නේ බ්ලොක් එක. ඊට පස්සේ අපිට පුළුවන් රෙද්දේ තියලා බ්ලොක් එක කපා ගන්න. මම මේ විදිහට මුලින්ම ඉහලින් අඟල් 3ක් ලකුණු කර ගන්නවා මේ විදිහට. මොකද මේ ෂෝට් එකේ රැලි සඳහා මේ විදිහට අඟල් 3ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. දැන් මම මේ රේඛාවේ සිට හරහට පුළුවන් අපිට ඉනවට 4ට බෙදලා ඒ මීම මම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම ගොල්පිය උස 11මාරක් විදිහට ලකුණු කරන්නේ. ඒ කියන්නේ මම මේකට ඉන්නට ඉලාස්ටික් එක අඟල ඉලාස්ටික් එක දාන නිසා ඒකටත් අඟල් 2මාරක මෙහෙම වාසි දාලා තමයි ගොල්පිය ලකුණු කරගන්නේ. ඊට පස්සේ ෂෝට් එකේ උස 16මාරක් විදිහට මම ලකුණු කරලා රේඛා ඇඳ ගන්නවා. මේ විදිහට රේඛා ටික ඇඳ ගන්න. දැන් මම ඉහළ රේඛාවේ ලකුණු කරගත්තු අඟල් 8 මේ රේඛාවෙත් මේ විදිහට ලකුණු කරගෙන රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මම මෙතනින් අඟල් 2ක් ලකුණු කරලා ඒ රේඛාව මේ විදිහට ඇඳගෙන ඊට පස්සේ ඉහළිනුත් මේ රේඛාවේ ඉහළින් අඟල් 2ක් ලකුණු කරලා මේ විදිහට කරුව හැඩය ඇඳ ගන්න. දැන් මම උස රේඛාවේ අඟල් 9ක් ලකුණු කර ගන්නවා. ඒ කියන්නේ පොඩක් අපි හැඩවෙන්නත් එක්ක තමයි. නැත්තම් ඔයාලට ඒ ගානටම කෙලින් ඉරක් අඳ ගන්න පුළුවන්. මම ඇල කරලා මේ විදිහට රේඛාවක් ඇඳගෙන දැන් අපිට පුළුවන් කපා ගන්න බ්ලොක් එක. දැන් මම මේ විදිහට බ්ලොක් එක කපාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මම නැම්ම පැත්තට තියලා කොටස් දෙකක් කපාගෙන ඇවිල්ලා තියෙනවා. මේ විදිහට කපාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට මේක දෙපැත්තට දිග හැරගෙන ඉස්සලාම හොඳ පිටට තියලා අපිට පුළුවන් දෙපැත්තෙන් මහ ගන්න. මේ විදිහට හොඳ පිටට තියාගන්න. දැන් උඩ වාටි ඉලාස්ටික් එක පාස් කරන වාටි අඟලකට මහ ගන්න පුළුවන් වටේටම. දැන් මම මහගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ගොල්පිය මහ ගන්නවා මේ විදිහට තියලා හරියට ඒ මහලා තියෙන මූට්ටු දෙක එකට හිටින විදිහට තියලා මහ ගන්න. දැන් මම ගොල්පියත් මහගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් යට වාටිය මහ ගන්න. කකුල් දෙකේම යට වාටිය මහ ගන්න පුළුවන්. දෙපාරක් නමලා මහ ගන්න. දැන් මම ඔක්කොම මහගෙන ඉවරයි. දැන් ඉලාස්ටික් එක පාස් කරගන්න හදන්නේ. අපි ඉන වටෙන් අඟල් 2ක් අඩු කරලා මම මේ විදිහට ඉලාස්ටික් අඟලක ඉලාස්ටික් කපාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඉලාස්ටික් එක පාස් කරගන්න. දැන් මම මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ ෂෝට් එක මහගෙන ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ටත් මේ විදිහට මහ ගන්න පුළුවන් ගෙදරට අඳින්න හරිය. එහෙම නැත්නම් ඔයාලට බිස්නස් එකක් විදිහට මේකේ සයිසස් තියෙනවා, ෆ්‍රී සයිසස් තියෙනවා. ඒව බලලා ඔයාලට පුළුවන් මහ ගන්න. මම ඉස්සරහට ඔයාලට වීඩියෝස් දාන්නම්. මේකේ සයිසස් කොහොමද අපි ගන්නෙ කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම subscribe කරලා තියාගන්න සහ like එකක් comment එකක් දාන්න. thank you.